ඒ ප ဋ ාණ සජ්ජායනා කිරීම ඇසතුන් ගොඩක් ආනිසංස තියෙනවා. මේ බුරුමේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේගේ නම තිලෝකබිවංශ. මුළු රටේම අභිධර්මයේ සම්බන්ධයෙන් මහා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් සහ පරාර්ථ සාධනයෙහි යෙදෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ බෞද්ධයන් වෙනුවෙන් බොහෝ කැපවෙලා වැඩ කරන කෙනෙක්. මේ වැඩ කරන්න යනකොට එක්තරා අවස්ථාවකදී ඒ තිලෝකබිවංශ සයාඩෝ හිරකූඩුවට දැම්මා. හිරකූඩුවට දාපු වෙලාවේ උන්වහන්සේ මොකද කරන්නේ? ප ဋ ාණ සජ්ජායනා කරනවා. උන්වහන්සේ කලින් ඉඳන් කරගෙන එන එකක් වෙන්නේ නැති බුරුමේ ගිහි අය පවා බොහෝ අය ඉන්නම ප ဋ ාණ සජ්ජායනා කරනවා දිනපතා. ඉතින් මේ සාන්නාසෙත් එහෙම දිනපතා කරන කෙනෙක් වෙන්නේ නැති හිරකූඩුවේ දාලා ඉන්නේ දැන් ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ පරාර්ථ සාධනය කරන්න ගිහිල්ලා ඊට පස්සේ හිරකූඩුවේදී මේ ප ဋ ාණ සජ්ජායනා කරනවා. සජ්ජායනා කරනකොට මොකද වෙන්නේ? හිරකූඩුවේ දොරවල් ඇරිලා යනවා. ඒ කියන්නේ ප්‍රායෝගික සිද්ධිය, ඇත්ත සිද්ධිය. මොන්නාන්සේ ප ဋ ාණ සජ්ජායනා කරනකොට හිරකූඩුවේ දොරවල් ඇරෙනවා. ඊට පස්සේ මුරකාරයෝ ඇවිල්ලා කියනවා ස්වාමීනි ওই වැඩේ කරන්න එපා හිරගෙදර දොරවල් ඇරෙනවා කියලා. ඒ තරම් බල සම්පන්නයි මේ ප ဋ ාණය. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක්ගේ යහපත් ප්‍රාර්ථනාවක් තියාගෙන මේ ප ဋ ාණය සජ්ජායනා කරුවොත් ඒක සිද්ධ වෙන්නත් මේක හේතුවක් වෙනවා. ඒකට එක කතාවක් තමයි ඒ කාලේ බැම්මෝ සයාඩෝ කියලා ලොකු සයාඩෝ කෙනෙක් ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ විහාරය ගොඩාක් ලොකුයි. එහේ රත්තරන් ආලේප කරලා තමයි විහාර හදන්නේ. ගොඩාක් ගණන් සාමාන්‍යයෙන් ලේසියෙන් කරන්න බෑ. ඒ කියන්නේ මේ වගේ නෙමෙයි මහා පතාර ශාලාවක්. උසයි මේ වගේ දෙකක් විතර උස මේ ශාලාවල් ඒව ඔක්කොගෙම රත්තරන් ආලේප කරලා කණු ගොඩක් ලොකුයි. එහෙම තමයි හදන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ විහාරයේ අධිපතිභාවයට පත් වුණායින් පස්සේ උන්වහන්සේට දැන් මේ විහාරය පිළිසකර කරගන්න බෑ. ප්‍රත්‍ය නැහැ. ඒ කියන්නේ ගොඩක් වියදම් වෙනවා. ලේසි නෑ වැඩේ කරන්න. එතකොට මුන්නහන්සේ මොකද කරන්නේ? මුන්නහන්සේට උපදේශයක් දෙනවා එක්කෙනෙක්. ඇයි ඔබ වහන්සේට මේ විහාරය හදාගන්න ඕන නම් ඔබ වහන්සේ ප ဋ ාණ සජ්ජායනා කරන්නේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ උන්වහන්සේ නැහැ කියනවා. ඊට පස්සේ ඒ වෙන කෙනෙක් උපදේශයක් දෙනවා ඔබ වහන්සේට මේ විහාරය පිළිසකර කරගන්න ඕන නම් හැමදාම එක වෙලාවක් තියාගෙන එක තැනක් තියාගෙන ඒ තැන පිරිසිදු කළා හැමදාම ප ဋ ාණ සජ්ජායනා කරන්න පටන් ගන්න කියනවා. මේව පටන් ගන්නකොට ටික දවසක් සජ්ජායනා කරගෙන යනකොට එක එක සුවඳ එන්න පටන් ගන්නේවි කියනවා. ඊට පස්සේ මේ සුවඳ එන්න පටන් ගත්තාන් පස්සේ ඔබ වහන්සේ හිතන්න කියනවා ඔබ වහන්සේට වෙන්න ඕන මොකද්ද කියලා. ඊට පස්සේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ ප ဋ ාණ සජ්ජායනා කරන්න පටන් ගත්තා. එක තැන පිරිසිදු කරලා දිනපතාම ප ဋ ාණ සජ්ජායනා කරන්න පටන් ගත්තා. පටන් ගන්නකොට අර මග පෙන්නපු කෙනා කියපු වගේම එක සුවඳ එන්න පටන් ගත්තා. සුවඳ එන්න පටන් ගත්තායින් පස්සේ මේ ස්වාමීන් වහන්සේ හිතනවා මේ මට මේ විහාරේ පිළිසකර කරගන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවා. ඔහම දවස් දෙකක් තුනක් යනකොට දැන් කාලාන්තරයක් තිස්සේ මේ විහාරේ පිළිසකර කළා නෑ. ඒකයි ජරා වැටිලා තියෙන්නේ. රජයේ විශේෂ නිලධාරියෙක් ඉනෝ ස්වාමීන් වහන්සේ ළඟට. ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මොකද්ද වෙන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා මට මේ විහාරය පිළිසකර කරගන්න. සන්නස රත්තරන් වලින්ද කරන්න ඕන සාමාන්‍යයෙන් දානෝ කරන්න ඕන. ඊට පස්සේ ගොඩක් වියදම් යන හින්දා සාමාන්‍යයෙන් කරන්න කියනවා. නෑ සන්නස සාමාන්‍යයෙන් නෙමෙයි රත්තරන් වලින්ම මේක කළා දෙන්නම් කියලා රජයේ අනුග්‍රහයෙන් ඒ මුළු විහාරෙම රන් ආලේප කළා පිළියම් කරනවා. එතකොට ඒක අර ප ဋ ාණ සජ්ජායනා කරපු ආනිසංස. ඊට පස්සේ ඒ ප්‍රත්‍යක්ෂ දේවල් ඇත්ත කතා බුරුමේ තියෙන. ඊට පස්සේ දැන් අර තිලෝකානන් සන්නස්සේ කතා මට වෙන සන්නස්සේ කිව්වේ ලංකාවේ හිට ඉතින් සාමාන්‍යයෙන් පිළිගන්නේ නැහනේ. මාත් ඉතින් ඇහුවා එහෙමද ස්වාමීන් වහන්සේ කියලා. ඇත්තටමද කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඇහුවා හාමුදුරුවෝ බොරු කියනවද? ස්වාමීන් වහන්සේ ඉතින් බොරු කියන්නේ නැහනේ එහෙම ඇහුවා. ඒක නැත්තම් සිද්ධිය. මේ ඊට පස්සේ තවත් ජපානෙත් එක්ක යුද්ධේ තියෙන කාලේ එක්තරා මිනිස්සෙක් ඒ යුද්ධේ තියෙන කාලේ මේ එක් මිනිස්සු 3 දෙනෙක් එක ස්ටේෂන් එකක ඉඳලා තියෙනවා. ඉන්නකොට මේ මිනිස්සයා මැද ඉඳලා තියෙන්නේ.
දෙපැත්තේ ඉන්න මිනිස්සු දෙන්න ඇදගෙන ගිහිල්ලා මේ මැද ඉන්න මිනිස්සයා කල්පට බය වෙච්ච පාරට ප ဋ ාණේ තමයි මතක් වෙලා තියෙන්නේ. හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ කියලා ප ဋ ාණේ තමයි මෙනෙහි වුනේ. දෙපැත්තේ ඉන්න මිනිස්සයා ඇදගෙන ගියා. මැද ඉන්න මිනිස්සයාට මුකුත් උනේ නෑ. එයා ඉතුරු වුණා හැම. එතකොට යුද්ධේ අස්සේ ඒ වගේ ආනිසංස තියෙනවා මේ ප ဋ ාණේ. තවත් එක අවස්ථාවකදී එක්තරා කාන්තාවක් ඉන්නෝ කඩේක. මේ කාන්තාව ටිකක් 6-7 වෙලා වගේ තමයි ගෙදරට එන්නේ. පාර දිගේ තනියම තමයි එන්නේ. එක දවසක් මොනවා හරි ප්‍රශ්නයක් වෙලා එක්තරා පුරුෂයෝ දෙන්නෙක් මේ මග ඉන්නව මේ කාන්තාව ඝාතනය කරන්න. ඉතින් එදා සුපුරුදු පරිදිම මේ කාන්තාව තනියම තමයි එන්නේ. හැබැයි මග ඉන්න කට්ටියට පේනවා දෙපැත්තෙන් පුරුෂයෝ දෙන්නෙක් එක්ක එනවා. මග දැන් රැකන් ඉන්නෝ දෙපැත්තෙන් පුරුෂයෝ දෙන්නෙක් එනවා. දැන් මග ඉන්න අයට පේන්නේ මේ. ඊට පස්සේ එයා ගෙදෙට්ට එනවා. දැන් අර මග ඉන්න අය මුකුත් කරේ නැහැ. මොකද දැන් වෙනද තනියෙන් ඉන්න කෙනා අද දෙන්නෙක් එක්ක පුරුෂයෝ දෙන්නෙක් එක්ක තමයි එන්නේ. ඒ හින්දා කරගන්න බැරි වුණා වැඩේ. එයා දැන් ගෙදර ගියා. ඊට පස්සේ අර මිනිස්සු දෙන්න ඇවිල්ලා අහනවා ඊ පහුවදා ඒ ස්ත්‍රියගෙන් ඔබ කාත් එක්කද ඊයාවේ වෙනද ඉන්නේ තනියම? ඊයේ කාත් එක්කද ආවේ? ඒ ස්ත්‍රිය කියනවා මම ඊයේ තනියම තමයි ආවේ කියලා. එතකොට අර දෙන්න විදියට ආවේ කවුරු හරි දෙවියෙක් හෝ මේ ඒ පැත්තේ උපකාරයක්. මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා නැහැ. නමුත් අර මරන්න හිටපු දෙන්නට මිනිස්සු දෙන්නෙක් එනවා වගේ තමයි වෙන්නේ. ඒ වගේ මේ ප ဋ ාණේ බොහොම තවත් කතාවක් තියෙනවා. සෑහෙන්න තියෙනවා බුරුමේ. ප ဋ ාණේ සම්බන්ධව. ඒක කෙලවරක් කරන්න බෑ. ඒ නිසා හැම තැනකම ප ဋ ාණේ සජ්ජායනා කරනවා. දැන් වස් ඉවර වුණායින් පස්සේ දැන් ලංකාවේ නම් ඉතින් එහා කන්දෙන් මේ කන්දට ඇහෙන්නේ අල්ලා කියලා නේ. බුරුමේ එහෙම නෙවෙයි. එක පන්සලක ප ဋ ාණේ සද්දේ තමයි අනිත් පන්සලට ඇහෙන්නේ. ඒ පන්සලේ ප ဋ ාණ සජ්ජායනා කරන සද්දේ අනිත් පන්සලට ඇහෙන්නේ. මේ විදියට මුළු රටේම ප ဋ ාණේ සජ්ජායනා කරනවා වස් කාලේ ඉවර වුණායින් පස්සේ. ඊට පස්සේ චෛත්‍යයකට ගියොත් චෛත්‍යයට වටේටම ප ဋ ාණේ සද්දේ තමයි ඇහෙන්නේ. මිනිස්සු සජ්ජායනා කරනවා. මොකද අර වගේ ප්‍රායෝගික ප්‍රතිඵල සහිත හින්දා. ඊට පස්සේ තවත් එක මිනිහෙක් නැවක යනකොට නැව ගිලෙන්න යනවා. නැව ගිලෙන්න යනකොට මේ මිනිහයා ටක් ගාලා උඩ තට්ටුවට ගිහිල්ලා ප ဋ ාණේ සජ්ජායනා කරනවා. සජ්ජායනා කරනකොට අනිත් ඔක්කොම මැරලා මේ මිනිහයා තනියම බේරෙනවා. ඒක සිද්ධියක්. ඒ වගේ ගොඩාක් තියෙනවා මේ ප ဋ ාණ සජ්ජායනාවේ ආනිසංස. ඒ හින්දා අසතුනන වහන්සේලාට ඉතින් ඕනනම් අත්හදලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා ලංකාවේ කතා වගේ අර කියනේව නෙමෙයි. ඇත්තටම සිදුවෙච්ච කතා. ඇත්තටම සිදුවෙච්ච කතා. මා සාමාන්‍යයෙන් කෙනෙක් දෙයක් කිව්වට පිළිගන්නේ නැහැ. සාමාන්‍යයෙන් නමුත් ඒවා පිළිගත්තේ ඒ මට ලැබිච්ච තොරතුරු අනුව සත්‍ය වශයෙන් මෙහෙම සත්‍යෙම හින්දා. ඒ වගේ ප ဋ ාණ සජ්ජායනාවේ ඒ වගේ ගොඩක් ආනිසංස සහිතයි. ස්ථානික උනත් ඉතින් දිනපතා ප ဋ ාණේ සජ්ජායනා කරනවා නම් ඉතින් ඒ තරමට ආනිසංස සහිතයි. සහ යම් කිසි කෙනෙක් පුරුද්දක් ඇටියට ඒක සජ්ජායනා කරගෙන යනවා නම් එයාට විශේෂ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ ප ဋ ාණේ. ඒ හින්දා අපි ඒකට මුලපිරීමක් වශයෙන් අද ප ဋ ාණේ සජ්ජායනා කරන්න කියලා අදහසක් ආවා. හවස වන්දනාවේදී අපි ඒක කරමුනේ. ඊට පස්සේ ඉතින් ආසතුන පෞද්ගලික වෙතින් සජ්ජායනා කළා බලන්න තමන්ට ඕනනම් ප්‍රායෝගිකව වෙනසක් තියෙයිද කියලා අත්හදා බලන්න පුළුවන්. ඔව්. එතකොට එහෙම ගත්තොත් ඉතින් මේ ගොඩක් තියෙනවා. මොකද බුදුරජාන් වහන්සේ හේතුඵල දේශනය කරන ණය ක්‍රම 3ක් තියෙනවනේ. එකක් තමයි ආර්ය සත්‍ය ක්‍රමය. ආර්ය සත්‍ය ක්‍රමයෙන් හේතුඵල ධර්මයන් විස්තර කරන්නේ. අනිත් එක තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය. පටිච්ච සමුප්පාදේනොත් හේතුඵල තමයි විස්තර කරන්නේ. තුන්වෙනි එක තමයි ප ဋ ාණ දේශනය. ප ဋ ාණය කියලා කියන්නේ හේතුඵල ධර්මයන් හේතු නිසා හටගන්න ආකාරය පිළිබඳව නොයෙක් ප්‍රත්‍ය ශක්ති සහිතව විස්තර කරලා තියෙනවා.
විදර්ශනාවට සහ විශේෂයෙන්ම පච්චය පරිග්ගහ ඥානයට එහෙම විශේෂයෙන්ම පහසු වෙනවා. ඊට පස්සේ අහේතුක දිට්ඨිය ආදී මිත්‍යා දෘෂ්ටි දුරු කර ගැනීමට පහසු වෙනවා. ඒ නිසා බොහෝ ප්‍රතිඵල තියෙනවා. කිරිවවුල්ලු 500 කිසිම අර්ථයක් දන්නේ නැතුව අහගෙන හිටපු මාත්‍රයෙන් සරියුත් ස්වාමීන් වහන්සේගේ ගෝලයෝ 500 එහෙම නැත්නම් ගෞතම බුද්ධ ශාසනයේ මුල්ම ආභිධර්මික භික්ෂූන් වහන්සේලා 500 වෙන්න උපනිශ්‍රේ වුණා නම් ඒ අහගෙන හිටලා අපි වචී විඤ්ඤාතිය උපදවලා සජ්ජායනා කෙරුවොත් ඒ වචී විඤ්ඤාති උපදවමින් හටගන්න කුසල සිතෙන් ඉතින් මොනතරම් උපනිශ්‍රයක් රැස් කරගන්න පුළුවන්ද නේ? ඒ හින්දා අපි අද ප ဋ ාණේ සජ්ජායනා කරමු හවස වන්දනාවටනේ පිරිත් අඩු කළා හරිය